බයිබලය මිනිසුන් මුලා කරන පොතක්ද? දෙවියන් වහන්සේ කියන්නේ කවුද? සර්ව බලධාරී ජීවියෙක්ද? විශ්වයේ ආරම්භය දේව මැදිල්ලද? අපට ඇසෙන පෙනෙන මානයෙන් එහා සත්‍ය සොයා යන ගවේෂණාත්මක වැඩසටහන් මාලාව. දෙවන වැඩසටහන සමග සුපුරුදු ලෙස අද කතා බහට එක් වී සිටින්නේ ගරු මේජර් අනුර විතාන දේවකැතිතුමා. ආයුබෝවන් ඔබතුමාට ගෞරවයෙන් පිළිගන්ව ලබනවා. හොඳයි. අපගේ පළමු වැඩසටහනෙන් අපි කතා බහට ලක් කළේ මේ බයිබලයේ සඳහන් දේව සංකල්පය ගැන. ඒක ලෝකයේ පවතින අනිත් දේව සංකල්පයන්ට වඩා වෙනස් බව අපි කතා කරා. ඒ වගේම ඒක මේ විශ්වයේ පවතින එකම බලය බවත් ඒකට අපි යෙහෝවා කියලා බයිබලයේ සඳහන් කරන බවත් සඳහන් කතා කරා. ඉතින් අද අපේ වැඩසටහනේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ බයිබලයේ සඳහන් යෙහෝවා. එහෙම නැත්නම් ඒ බයිබලයේ සඳහන් දේව සංකල්පය මේ ලෝකයේ ලෝකාකාරව කිසිම රූපයක්වත් කිසිම චිත්‍රයක්වත් සාදලා නැත්තේ ඇයි කියලා. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ බයිබලයේ දේව සංකල්පය කිසිම පිළිමයක්වත් කිසිම රූපයක්වත් සාදලා නැත්තේ ඇයි? ඒක බොහොම පැහැදිලි. ඈත අතීතයේ ඉඳලාම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා යුදෙවුස් සෙනගට නික්මයාම කියන පොතේ බයිබලේ මුලම අපිට හම් වෙන නික්මයාම කියන පොතේ 20 වෙනි පරිච්ඡේද සඳහන් වෙනවා මෝසෙස් තුමාට දුන්න දසපණතේ දෙවෙනි කොටසේ. දෙවියන් වහන්සේ බලයක්. ඒ අනුව කිසිම රූපයක් හදාගන්නවත් ඒකට නමස්කාර කරන්නවත් එපා කියලා. මොකද රූපයක් හදන්නේ කලාකරුවෙක්. කලාකරුවෙක් හදන්නේ දෙවියන් වහන්සේ. ඒතර කලාකරුවට දෙවියන් වහන්සේ හදන්න බෑ. ඒ නිසා ඔවුන් තරයේම රූප නමස්කාරය ප්‍රතික්ෂේප කරා. මුල ඉඳලම යුදෙව් සහ කිතුණු සභාවයි. දැන් මිනිස්යන්ට දෙවියන් වහන්සේ නිර්මාණය කරලා නෙවෙයි දෙවියන් වහන්සේ තමයි මිනිස්යා නිර්මාණය කරේ. ඉතින් ඒ හින්දා මේකට රූපයක්වත් හැඩයක්වත් තියෙන විදියක් නැහැ. බයිබලයේ මුල ඉඳලාම පෙන්නලා දෙනවා මේ දෙවියන් වහන්සේ කියලා අපි හඳුන්වන මේ බලය බලයක් හැටියට. මේක මෙහෙම තියෙනවා මේ යොහන් කියන සුභාරංචි පොතේ 4:24 මෙන්න මේ දැන් තිරේ ඔබට බලන්න පුළුවන්. God is spirit. නැත්නම් දෙවියන් වහන්සේ ඇවිල්ලා බලයක්. මිනිස්සුන්ට උන්වහන්සේට වඩා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට මිනිස්සුන්ට උන්වහන්සේ ගැන හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට ව්‍යුහ විද්‍යාත්මක හා චිත්ත වේගී වචන වලින් දෙවියන් වහන්සේ විස්තර කරන්න සිද්ධ වුණා බයිබලේ. දැන් උදාහරණයක් කියනවා නම් දෙවියන් වහන්සේ ආත්මයක් කියලා කියන එකකින් අදහස් වෙන්නේ අදෘශ්‍යමානයි කියන එක. දැන් කොලොස්සි කියන බයිබලයේ තියෙන පොතේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ ඔබට දකින්න පුළුවන් අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම තිමෝති කියන පොතේ 1:17 දෙවියන් වහන්සේට මෙහෙම කියනවා. යුගයේ රජුට අමරණීය අදෘශ්‍යමාන එකම දෙවියන් වහන්සේට සදා කාලයටම ගෞරව වේ. මේවා මේ පසු කාලීන ඇතුළුනේ ඒවා නෙවෙයි. මේවා එදා සමකාලීනම බයිබලයේ ලියවෙනකොට ලියවුණ දේවල්. ඒ නිසා අපට උන්වහන්සේව පුද්ගලිකව හඳුනා ගන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මනුස්සාකාරයෙන් දකින්න බෑ. දැන් යෝසුවා කියන පොතේ බයිබලයේ සඳහන් වෙන 3:10 වෙනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බව ඔබ දැනගන්නවා ඇත. ඒ කියන්නේ දැනගන්නවා. ඔබට පේනවා ඇත නෙමෙයි. අපි පස්සේ බලමු තව ඉස්සරහට යනකොට කොහොමද මිනිස්සු දෙවියන් වහන්සේව දැනගත්තේ කියලා. දැන් යෙසායා 40:18-19-20 කියනවා ඔබට පේනවා තීරයේ කොටස.
දෙවියන් වහන්සේ රූපයකින් පෙන්වන්න බෑ කියලා. ඒ වගේම මෝසෙස්ට දුන්නා වූ දසපනතේ නික්මයාම පොතේ 3:4 කියනවා මේක කිසිම රූපයකින් පෙන්වලා දෙන්න බෑ කියලා. ඒ වගේම බයිබලයේ නොඑක් තැන්වල තියෙනවා. තව ගත්තොත් යෙසායා කියන අනාගත වක්තෘවරයාගේ පොතේ 42:8 කියනවා දෙවියන් වහන්සේ මාගේ ප්‍රශංසාව පිළිමයකටවත් රූපයකටවත් මම දෙන්නේ නැහැ කියලා. මෙම මේ බලය තේරුම් ගන්න තිබුණේ අද ඊයේ නෙමෙයි. මේක තේරුම් අරගෙන තිබ්බේ මීට අවුරුදු 10 ගානකට උඩදී මිනිස්සු. උදාහරණයක් ගත්තොත් බැබිලෝනියාවේ නෙබුකඩ්නෙසර් කියන අධිරාජ්‍යයේ සමයේදී එයා මෙහෙම වැඩක් කරනවා. මේක මේ දානියෙල් කියලා බයිබලයේ තියෙන පොතක්. ඒකේ 3 ඉඳලා තමයි මේක සඳහන් වෙන්නේ. මේ නෙබුකඩ්නෙසර් රජුව හදනවා මීටර් 27ක් උස මීටර් 3ක් පළල ලොකු රත්තරන් රූපයක්. එලා මිනිස්සුන්ට අඬ ගහලා කියනවා මේ තමයි අපේ රටේ දෙවිවරයා. මේ දෙවියන්ට උඹලා নমස්කාර කරේ නැත්නම් ඔබලාට අපි දඬුවම් දෙනවා. ඔබලාව අපි ගිනි උදුනකට දාලා පුච්චනවා. ඊට පස්සේ ඉන්න සහෝදරයෝ 3 දෙනෙක් යුදෙව් ශ්‍රද්ධත් මෙසත් අබද්නිගෝ කියලා. මේ සහෝදරයෝ 3 දෙනා කියනවා රජුරුවන් වහන්සේ අපි නම් මේ රූපෙට নমස්කාර කරන්නේ නැහැ. මොකද අපි අදහන දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවි කෙනෙක්. ඒ හින්දා ඔක රූපෙකින් හදන්න බෑ කියලා. එහෙනම් මම ඔබලා 3 දෙනාව පුච්චන්න දානවා. බලමු දෙවියන් වහන්සේ ඔබව බේරා ගනීද නැද්ද කියලා. මේ 3 දෙනා කියනවා දෙවියන් වහන්සේ අපව බේරාගත්තත් නැතත් අපි මේ රූපෙට নমස්කාර කරන්න අපි දෙවියන් වහන්සේට විතරයි নমස්කාර කරන්න කියලා. දැන් මේ මෝසෙස් තුමා ඊශ්‍රායලීන්ගේ විමුක්තියේ පෙරගමන් කරු හැටියට මෝසෙස් තෝරා ගන්නවා. ඒ දෙවියන් වහන්සේ හඳුනාගත්තේ ඌ තමයි මේ විමුක්තිකාරයා හැටියට. එතන මෝසෙස් තුමා ඊශ්‍රායලීන්ගේ විමුක්ති පෙරගමන් කරු නිසා මෝසෙස් තුලින් තමයි සෙනග දෙවියන් වහන්සේ හඳුනාගත්තේ. මොකද සෙනග දෙවියන් වහන්සේ දැක්කේ නෑනේ. මෝසෙස් දසපනත අරන් එනකොට සීනයි කන්දා ඉඳලා පරක්කු වෙන නිසා මාස කිපයක් ගිය නිසා මේ මිනිස්සු මොකද කරන්නේ? ඔවුන් ගෙනාවු රත්තරන් බඩු වලින් ගවයෙක් හදලා රන් රූපයක් වස්සෙක්ගේ ඒකට নমස්කාර කරනවා. මොකද මිනිස්යන්ට ඒ අනාදියේ ඉඳලාම පුරුද්දක් තිබ්බා මේ යම් භෞතික දෙයකට নমස්කාර කරන්න. ඒක අදත් තියෙනවා. දැනුත් තියෙනවා මිනිස්සුන් මේ 21 වෙනි සතවර්ෂෙත් තියෙනවා. ඉතින් මේ රත්තරන් වලින් හදපු මේ নমස්කාර කරන්න පටන් ගත්තු මේ ගවයට දැකලා මෝසෙස් තුමා මේක කඩලා දැම්මා, විනාශ කරලා දැම්මා. ඉතින් මේ නිසා නමුත් මේ ඊශ්‍රායල් සෙනග කැමති වුණේ නැහැ මේ ඔවුන්ගේ පුරුද්දත් අරින්න. ඒක දෙවියන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා දෙවියන් වහන්සේ මොකද කරේ? මෝසෙස්ගේ මරණය සඟවලා තැබුවා. ඔවුන්ගේ මිනියවත් කොහෙවත් දකින්න ඔවුන්ට තිබ්බේ නැහැ. ඇයි දන්නවද? නැත්තම් ඌගේ ඇට කෝටුවක් ඉසග ගහක් එහෙම නැත්තම් නියපොත්තක් හරි දතක් හරි මොකක් හරි අරගෙන ඔවුන් ඕකට වඳ වැඳා යන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒකත් රූප නමස්කාරයක්. ඒ නිසා බයිබලයේ මුල ඉඳලාම මේ රූප නමස්කාරය කරේ නැහැ. මොකද දෙවියන් වහන්සේ රූපයෙන් කියන්න බැරි නිසා. හැබැයි මිනිස්සු දෙවියන් වහන්සේගේ එළිදරව් වීම මිනිස්යන්ට නොයෙක් ආකාරයෙන් හඳුනාගත්තා. මම පුංචි කාරණා කීපයක් කියන්නම්. එකක් අපි කිව්වා යාවේ කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ස්වයම්බු. ඒක උන්වහන්සේමයි කිව්වේ. ඊළඟට හෙබ්‍රේව භාෂාවෙන් කියනවා එලෝහිම් කියලා බයිබලයේ. ඒ එලෝහිම් කියන්නේ මැවුම් කරුවා නැත්තම් පාලකයා කියන එක. ඊළඟට ඉදනායි කියලා කියනවා. ඉදනායි කියන්නේ ස්වාමින් වහන්සේ නැත්තම් ගෞරවනීය තැනැත්තා කියන එක. අබ්බා කියලා කියනවා. අබ්බා කියන එකේ තේරුම පියාණන්. පියා කියන එක. යෙහෝවා ජෛරේ කියලා කියනවා. යෙහෝවා ජෛරේ කියලා ඔවුන් හඳුනාගත්තේ ඔවුන්ට සපයන්නා වූ දෙවියන් වහන්සේ. මොකද ඔවුන් එනකොට මන්නා කියන ආහාරය දීලා ඔවුන්ව පෝෂණය කරා. ඒ නිසා යෙහෝවා ජෛරේ කියලා කියනවා. ඊළඟට යෙහෝවා රාෆා කියලා කියනවා.
ඒකෙන් අදහස් වෙන්නේ සුවය දෙන්නා වූ තැනන් වහන්සේ. ඒක ශාරීරික සුවය වෙන්න පුළුවන්, මානසික සුවය වෙන්න පුළුවන්. කොහොම හරි එහෙම හඳුනාගත්ත ඒ සෙනඟ. ඊළඟදී ජෙහෝවා නීසි කියලා හඳුනාගත්තා. ඒ කියන්නේ අපේ දජය නැත්තම් අපේ සංකේතය දෙවියන් වහන්සේ. ඊළඟට ඔවුන් හඳුනාගත්තා එල් ෂැඩෝයි කියලා. එල් ෂැඩෝයි කියලා ඔවුන් හඳුනාගත්තේ සර්ව බලධාරී තැනන් වහන්සේ කියලා. හැම බලයක්ම විශ්වයේ උන්වහන්සේට තියෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ ගැන හඳුනාගත්තා ජෙහෝවා සලෝම් කියලා. ඒකේ අදහස අපේ සාමයයි. එහෙම තමයි මිනිස්සුયો එදා ඉඳලා දෙවියන් වහන්සේ හඳුනාගත්තා මිසක් දෙවියන් වහන්සේ කියලා අඩයාලමක් හදාගෙන ඒකට වැඳ ඒකෙන් ආධාර ඉල්ල ඒකෙන් පිහිට පත ක්‍රිස්තියානි නැත්නම් යුදෙව් මේ බයිබලීය සම්ප්‍රදාය තුළ බයිබලීය දැක්ම තුළ කොහෙවත් එහෙම නැහැ. මේක තමයි ඔබ අහපු ප්‍රශ්නයට මට උත්තර දෙන්න තියෙන්නේ. බයිබලයේ මේ දෙවියන් වහන්සේ ගැන කිසිම රූපයක් හදාගත්තේ නැත්තේ ඇයි කියලා. හොඳයි. අපිට පැහැදිලි වුණා මේ බයිබලයේ සඳහන් දේව සංකල්පයට කිසිම තැනක පිළිමයක්වත් රූපයක්වත් සාදලා නැත්තේ ඇයි කියලා. ඉතින් අපේ ඊළඟ වැඩසටහනේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් මේ ලෝකෙ මැව්වා කියලා. එතකොට විද්‍යාඥයෝ ඊට වෙනස්ම සංකල්පයක් ගේනවා. ඉතින් මේ බයිබලයේ සඳහන් ලෝකයේ මැව්වා කියන සංකල්පය. එතකොට මේ විද්‍යාඥයෝ කියන සංකල්පයයි අතර තියෙන වෙනස අපි ඊළඟ වැඩසටහනින් කතා කරමු.